ලෝකේ වැඩිම පිරිසක් සර්ච් කරපු නමක්. හැබැයි ඒ නම පිටුපස හැංගිලා තියෙන දරුණු ඇත්ත දන්නේ කීයෙන් කී දෙනාද? මේ ලෝකයක් හඳුනන ඒත් කවුරුත් තේරුම් නොගත් මියා ඛලීෆාගේ ඇත්තම කතාව. ලෙබනනේ ඉපදිලා ඊටම සාමාන්‍ය විදියට හැදුණු වැඩුණු මේ තරුණිය තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට එනවා. ඉගෙන ගන්න අතරතුර තනි වුණු ඇය ඊටම කෙටි කාලයකට වැරදි පාරක අතරමං වෙනවා. ඒ 2014 අවුරුද්දේ ඇය ඒ ක්ෂේත්‍රයේ හිටියේ මාස 3ක් වගේ ඊටම කෙටි කාලයක් විතරයි. හැබැයි ඒ මාස 3 ඇතුළත ඇය කරපු වීඩියෝ නිසා මුළු ලෝකයම ඇයට එරෙහි වුණා. ඇයගේ ආගමික පසුබිම නිසා ඇයට මරණ තර්ජන පවා ආවා. තමන්ගේ අම්මා තාත්තා ඇයව අතහැරලා දැම්මා. මුළු ලෝකයම ඇයව පාවිච්චි කරද්දී ඒ වෙනුවෙන් ඇයට ලැබුණු මුදල ඩොලර් 12000ක් වගේ ඊටම සුළු මුදලක් විතරයි. හැබැයි අද මියා ඛලීෆා කියන්නේ එදා හිටපු තරුණිය නෙවෙයි. ඇය අද සාර්ථක ක්‍රීඩා විචාරකවරියක්, ව්‍යවසායිකාවක් වගේම තමන් වගේම රැවටෙන තරුණියන් බේරා ගන්න සටන් කරන ක්‍රියාකාරණියක්. ඇය තමන්ගේම අඳුරු අතීතයේ පරාජය කරලා තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන ඉවරයි. කෙනෙක් වැටුණු වෙලාවට hina වෙන එක ලේසි. හැබැයි ඒ මඩගොඩෙන් නැගිටලා එන කෙනෙක්ට ගරු කරන එක ඒක තමයි මනුස්සකම. මියා ඛලීෆාගේ මේ දිරිය ගැන ඔයාට මොකද හිතෙන්නේ? ඇත්තටම වැරදි කරන්නේ ඇය විතරද? නැත්නම් ඇයව ඒ තැනට ඇදලා දාපු මේ සමාජයේද? ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ පේජ් එකත් ෆලෝ කරන්න අමතක කරන්න එපා.